සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth guide YouTube channel එකෙන් ගෙනෙන තවත් වීඩියෝ එකකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම හැම සතියෙම human resource management එහෙම නැත්නම් HR සම්බන්ධ vacancies අරගෙන යනවා කියලා. ඉතින් මම අදත් අරගෙන ආවේ මේ සතිය ඇතුළත පළවෙච්ච ලංකාවේ ජනප්‍රියම කම්පැනි වල තිබුණ HR vacancies ටික අරගෙනයි. ඉතින් අදට මතක් කරනවා අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. පළවෙනි වේකන්සි එක විදිහට තියෙන්නේ ලංකාවේ කවුරුත් දන්න ADG කියන ගාර්මන්ට් ෆැක්ටරි එකට අදාළව තිබෙනවා human resource assistant කියන වේකන්සි එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේදී ADG gloves කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ගාර්මන්ට් ෆීල්ඩ් එකේ තියෙන කම්පැනි එකක්. ඉතින් මේකේ මේන් බ්‍රාන්ච් එකක් තියෙනවා කටුනායක. නමුත් මේ වේකන්සි එක නම් තියෙන වතුපිටිවල, නිට්ටඹුව වතුපිටිවල කර්මාන්තපුරේ තමයි තියෙන්නේ. ඉතින් human resource assistant කියන වේකන්සි එක. ඉතින් අපි බලමු මොනවද මේකට ඉල්ලන සුසුකම් විදිහට දක්වලා තියෙන්නේ කියලා. degree or diploma in HR management or equivalent qualification from recognized university. ඉතින් ඔයාලට ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් HR management පිළිබඳව ඒත් එක්කම අවුරුද්දකට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ කියන්නේ අවුරුද්දකට වැඩි එක්ස්පීරියන්ස් එකක් ඔයාලට තියෙනවා නම් සිමිලර් පොසිෂන් එක, ඒ කියන්නේ HR assistant කියන පොසිෂන් එකේ ඔයාලට මිසද ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි knowledge of training and development is an advantage. ඉතින් ඔයාලට training and development පිළිබඳව පළපුරුද්දක් එහෙම නැත්නම් දැනුමක් තියෙනවනේ ඒක අමුතර සුසුකමක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි proficiency in MS Office packages. ඉතින් Word, Excel, PowerPoint වගේ Office packages පිළිබඳව දැනුමක් ඔයාලට තියෙන්න ඕන. ඒ වගේම තමයි excellent written and verbal skills in both Sinhala and English, good interpersonal skills. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ සුසුකම් දක්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ සදා ආයුධම් කරන්න පුළුවන්. ඔයාගේ ආයුධම් පත්‍රය careers@atgglovessolutions.com කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කිරීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි විදිහට මොකේද තියෙන්නේ කියලා. ඉතින් ලංකා හොස්පිටල් කියන කම්පැනි එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා රෝහස් පෞද්ගලික රෝහල් ශ්‍රේෂ්ඨ ඉහළම ඉන්න කම්පැනි එකක් තමයි ලංකා හොස්පිටල් කියන්නේ. ඉතින් ඇල්විටිගල මාවතේ තමයි තියෙන්නේ නාරහෙන් පිට මේගොල්ලන්ගේ මේන් බ්‍රාන්ච් එක. ඉතින් අපි බලමු මොනවද ඊළඟ සුදුසුකම් කියලා. මේකේ තියෙන HR executive කියන vacancy එක තමයි තියෙන්නේ industry relations and employee engagement කියන අංශයෙන්. ඉතින් අපි බලමු මොනවද ඊළඟ සුදුසුකම් කියලා. follow part professional qualification in human resource management from recognized institution. ඉතින් follow part professional qualification එක. ඉතින් ඔයාලට සම්පූර්ණම qualified සුසුකමක් හෝ partly qualified ඔයාලට human resource management පිළිබඳව සුසුකමක් තියෙනවා ඔයාලට මේසද ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි experience එක ඉල්ලන්නේ අවුරුද්දක experience එකක් තියෙනවා නම් ඔයාලට මේසද ආයුධම් කරන්න පුළුවන්. ඒත් එකම පොදු කරුණු ටිකක් දක්වලා තිනවා strong interpersonal and communication skills, excellent analytical and data management skills, proficiency in MS Office applications, highly organized, detail oriented and proactive team player with positive attitude. ඉතින් මෙන්න මේ විදිහට තමයි දක්වලා තියෙන මේකේ qualification. ඉතින් ඔයාලට මේ සුසුකම් ටික තියෙනවා නම් මේ සදා ආයුධම් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආයුධම් පත්‍රය ඔක්තෝබර් මාසේ 21ට කලින් එවන්න ඕන. ඒගොල්ලෝ විද්‍යුත් තැපැල් ලිපිනයක් තමයි දක්වලා තියෙන්නේ. careers@lankahospitals.com කියන විද්‍යුත් තැපැල් ලිපිනයට තමයි ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි විදිහට තියෙන්නේ මොන කම්පැනි එකේද කියලා. ඊළඟට තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය ආයතනයක් වන KIU කැම්පස් එකේ තමයි තියෙන ඊළඟ වේකන්සි එක. පොසිෂන් එක වශයෙන් දක්වලා තියෙන HR executive කියන වේකන්සි එක. ඉතින් අපි බලමු මොනවද ඊළඟ සුදුසුකම් කියලා. මෙහිදී දක්වලා තියෙන්නේ degree or diploma in HRM or related field, 1 to 2 years of experience in HR will be added advantage. ඉතින් ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් HR සම්බන්ධව ඒකත් එක්කම 1 to 2 years experience එකක් තියෙනවා නම් ඔයාලට මේ සදා ආයුධම් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආයුධම් පත්‍රය careers@kiu.ac.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එක විදිහට මොකේද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ ක්‍රිස්ටල් මාටින් කියන කම්පැනි එකට අදාළව. ඉතින් ගාමන් ශ්‍රේෂ්ඨයේ ඉන්න කම්පැනි එකක් තමයි ක්‍රිස්ටල් මාටින් කියන්නේ. ඉතින් මේක තියෙන්නේ කටුනායක ඉන්ඩස්ට්‍රියල් සෝන් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේක දක්වලා තියෙන වේකන්සි එක කියලා. executive HR and administration කියන වේකන්සි එක තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද ඊළඟ සුදුසුකම් කියලා. මෙහිදී qualification and experience එක විදිහට දක්වලා තියෙන්නේ bachelor of degree in human resource management, business administration or related field. ඉතින් ඔයාලට ඩිග්‍රී එකක් තියෙනවා නම් human resource management පිළිබඳව හෝ administration, ඒ කියන්නේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ඔයාලට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඒත් එක්කම වගේ බලාපොරොත්තු වෙනවා අවුරුදු 3ක experience එකක්, 3 years of experience එකක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්. ඒත් එක්කම පොදු කරුණු ටිකක් දක්වලා තියෙනවා strong knowledge of HR functions,
labor regulations and HRIS system, excellent communication, interpersonal and organization skills, ability to multitask and maintain confidentiality and work independently, proficiency in MS Office packages. ඉතින් මෙන්න මේ කියන සුසුකම් ටික තියනවා නම් ඔයාට මේ සදා අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන්නේ HR executive කියන vacancy එක. ඉතින් ඔයාට ඔයාගේ අයදුම් පත්‍රය hr.cme@sl.crystal martin.com කියන විද්‍යුත් තැපැල් ලිපිනට ඔයාගේ අයදුම් පත්‍රය යොමු කිරීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එක. ඊළඟ වේකන්සි එක තියෙන්නේ මෙලිබන් බිස්කට් මැනුෆැක්චරර්ස් කියන කම්පැනි එක. ඉතින් මෙලිබන් සමාගමේ තමයි ඊළඟ වේකන්සි එක තියෙන්නේ. පොසිෂන් එක විදිහට තියෙන HR ඇසෝසියේට් කියන වේකන්සි එක. ඉතින් අපි බලමු මොනවද ඉල්ලන සුදුසුකම් කියලා. සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ pass GCA advanced level examination. ඉතින් උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි completed certificate course in human resource management. ඉතින් HR එහෙම නැත්නම් human resource management පිළිබඳව සර්ටිෆිකේට් කෝස් එකක් ඔයා ෆලෝ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. ඒත් එකම අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා. a minimum of 1 years experience working with HRIS system will be added advantage. ඉතින් ඒක ඔයාට අමතර සුසුකමක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඔයා after A level ඉවර වෙලා ඔයා කෝස් එකක් ෆලෝ කරලා තියෙනවා නම් ඔයාට මේ සඳහා අයදුම් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඔයාගේ අයදුම් පත්‍රය එවන්න ඕන vacancies@melibongroup.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට තමයි ඔයාගේ අයදුම් පත්‍රය එවන්න ඕන. ඉතින් මෙලිබන් බිස්කට් කම්පැනි එක කියන්නේ රත්මලානේ පිහිටි ජනප්‍රිය ආයතනයක්. ඉතින් ලොකු සැලරි පැකේජ් එකක් හිමි වෙන ආයතනයක් තමයි මෙලිබන් ආයතනය කියන්නේ. ඉතින් ඔයාලට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන් HR ඇසෝසියේට් කියන්නේ HR අංශයේ තියෙන අවම වේකන්සි එකක්. ඉතින් ඔයාලට ඒකෙන් පටන් අරන් ඉස්සරහටම යන්න පුළුවන්. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් HR ජොබ් එකට එහෙම නැත්නම් HR කැරියර් පාත් එකට පිවිසෙන්න බලාගෙන ඉන්න කට්ටියට මේක හොඳ ඔපචුනිටි එකක් වෙයි කියලා ඕගොල්ලන්ගේ කැරියර් ලයිෆ් එක මෙතනින් පටන් ගන්න. ඉතින් මෙලිබන් බිස්කට් මැනුෆැක්චරර්ස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය කම්පැනි එකක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ වේකන්සි එක වැදගත් වෙයි කියලා. ඉතින් අපි බලමු ඊළඟට මොකද තියෙන වේකන්සි එක කියලා. කූඹියෝ ඩිලිවරි. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න කූඹියෝ ඩිලිවරි එකේ තමයි ඊළඟ වේකන්සි එක තියෙන්නේ. HR එක්සිකියුටිව් HR ඇසිස්ටන්ට් කියන වේකන්සි එක තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද ඉල්ලන සුදුසුකම් කියලා. මේක තියෙන්නේ ලොකේෂන් එක කෝට්ටේ තමයි තියෙන්නේ. මෙහිදී ක්වොලිෆිකේෂන් විදියට දක්වලා තියෙන්නේ degree or diploma in human resource management business administration or related field. ඉතින් ඔයාලට degree එකක් හෝ diploma එකක් තියෙනවා HRM පිළිබඳව. ඒත් එකම 1 to 3 years of experience එකක් තියෙනවා නම් ඔයාලට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඒක තමයි ඒ වගේම දක්වලා තියෙනවා විශේෂයෙන් familiarity with local job boards, recruitment platforms and social media recruiting. ඒ වගේම තමයි good command of English and Sinhala, strong interpersonal and communication skills, organized, detail oriented and able to handle multiple vacancies simultaneously. ඒ වගේම තමයි knowledge of Sri Lankan labor laws is an added advantage. ඉතින් මේ විදිහට පොදු කරුණු ටිකකුත් දක්වලා තියෙනවා. ඉතින් මේ සුසුකම් ටික ඔයාලට තියෙනවා නම් ඔයාලට මේ සදා ආයුධම් කරන්න පුළුවන්. ඔයාගේ ආයුධම් පත්‍රය careers@cumbio.delivery.com කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කරන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එක විදිහට තියෙන්නේ මොකක්ද කියලා. ඊළඟට තියෙන්නේ කෝඩ්ලන්ඩ්ස් කියන ගාමන්ට් ෆීල්ඩ් එකේ තියෙන කම්පැනි එක තමයි තියෙන්නේ. මේකේ තියෙන්නේ නම් දඹදෙනිය කියන ප්‍රදේශයට අදාළව තමයි තියෙන්නේ එක්සිකියුටිව් HR කියන වේකන්සි එක. ඉතින් අපි බලමු මොනවද ඉල්ලන සුදුසුකම් කියලා. degree or diploma in certificate in human resource management, minimum of 2 years experience in similar capacity, ability to speak read in Tamil would be an added advantage, good communication and interpersonal skills, a team player with a proactive outlook. ඉතින් ඔයාට ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් එහෙම නැත්නම් සර්ටිෆිකේට් කෝස් එකක් කරලා තියෙනවා නම් human resource management පිළිබඳව ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් එකම ඔයාට තියෙන්න ඕන අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ දෙක තියෙනවා නම් ඔයාට මේ සදා ආයුධම් කරන්න පුළුවන්. ඔයාගේ ආයුධම් පත්‍රය careers@ccl.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එක විදිහට තියෙන්නේ මොකක්ද කියලා. ඊළඟට තියෙන්නේ no limit කම්පැනියට අදාළව තමයි තියෙන්නේ. ඉතින් executive learning and development කියන වේකන්සි එක. ඉතින් අපි බලමු මොනවද ඉල්ලන සුදුසුකම් කියලා. bachelor of degree from recognized university or equivalent professional qualification. ඉතින් degree එකක් තියෙනවා නම් equivalent professional qualification එකක් තියෙනවා නම් HRM පිළිබඳව ඒත් එක්කම experience එකක් තියෙනවා නම් 2 to 3 years ඔයාට මේකේ
අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ විශේෂයෙන් සඳහන් කිරීමක් කරලා තියෙනවා අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයන් සඳහා මේක විවෘත වෙන්නේ. ඉතින් ඔයාට මේ කියන සුසුකම් ටික තියෙනවා නම් ඔයාගේ අයදුම් පත්‍රය මේ සඳහා එවන්න ඕන. ಇದು වගේ අයදුම් පත්‍රය එවන්න ඕන careers@nolimit.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට තමයි එවන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා no limit කියන්නේ ලංකාවේ ජනප්‍රිය බ්‍රාන්චස් ගොඩක් තියෙන ඇඳුම් ව්‍යාපාරයක් තමයි no limit කියන්නේ නිමි ඇඳුම් ව්‍යාපාරයක්. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න කම්පැනි එකක්. ඉතින් මෙහිදී කවුඩාන රෝඩ් දෙහිවල තමයි මේගොල්ලන්ගේ ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් ඔයාලට මේ සදා ඇඳුම් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ වේකන්සි එක ඊළඟට තියෙන එලිෆන්ට් හවුස් කම්පැනියට අදාළව තමයි තියෙන්නේ. එක්සිකියුටිව් හියුමන් රිසෝස් කියන වේකන්සි එක තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද ඉල්ලන සුසුකම් කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා එලිෆන්ට් හවුස් කියන්නේ ලංකාවේ ජෝන් කීල්ස් කම්පැනි එකේ තියෙන සබ්සිඩියරි කම්පැනි එකක්. ඉතින් ජනප්‍රිය ඉතින් එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එක කියන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න බ්‍රෑන්ඩ් එකක්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කම්පැනි එක පිළිබඳව. ඉතින් මම යන්නම් ක්වොලිෆිකේෂන් වලට. ක්වොලිෆිකේෂන් විදිහට දක්වලා තියෙන්නේ degree in HRM එමන් නැත්නම් CIPM degree in human resource management or equivalent with 1 to 2 years hands-on experience in similar capacity. ඉතින් ඔයාට HRM පිළිබඳව ඩිග්‍රී එකක් හෝ CIPM degree in human resource management එක අවුරුදු 1 to 2 years experience එකක් තියෙනවා නම් ඔයාට මේ සදා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම දක්වලා තියෙනවා broad understanding of the FMCG industry operation and modern HR functions and practices. ඒ වගේම තමයි analytical innovative communication skills ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ කියන සුසුකම් ටික තියෙනවා නම් ඔයාට මේ සඳහා අයදුම් කිරීමක් කරන්න පුළුවන්. ඔයාගේ අයදුම් පත්‍රය එවන්න ඕන ලිපිනේ වශයෙන් මෙතනදී දක්වලා තියෙනවා. මෙතනදී ඔයාගේ අයදුම් පත්‍රයේ එවිය යුතු ලිපිනයක් ඒගොල්ලන්ගේ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දක්වලා නැහැ. ඉතින් ඔයාලට මේකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට මේ සදා බලන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මේ වේකන්සිස් ඔක්කොම තිබ්බේ top job කියන වෙබ්සයිට් එකේ තමයි තිබ්බේ. ඔයාලට ඒකට ගිහිල්ලා ඩිරෙක්ට් ඔයාලට ඇප්ලයි කිරීමකුත් කරන්න පුළුවන්. ඉතින් මම අද අරගෙන ආවේ ලංකාවේ මේ සතිය ඇතුළත ගැසට් වෙලා තිබ්බ HR සම්බන්ධව තිබ්බ වේකන්සිස් කීපයක් අරගෙන. ඉතින් වේකන්සිස් ගණනාවක් තිබ්බා. ඉතින් මම ගෙනාවේ ලංකාවේ ජනප්‍රියම කම්පැනි වල තිබ්බ වේකන්සිස් අරගෙන. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේකෙන් ඔයා HR සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවද මේ කියන පොසිෂන්ස් වලට. එහෙම නැත්නම් වේකන්සිස් එහෙමත් නැත්නම් තනතුරු වලට යන්න මොනවද ඕන සුදුසුකම් කියලා බලලා ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා අලුතෙන් රස්සාවක් ජොබ් එක චේන්ජ් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න පුද්ගලෙන් නම් ඒත් ඔයාලට වැදගත් වෙනවා මේක. ඔයාට මොනවද තියෙන්න ඕන සුදුසුකම් විදිහට බලලා ඔයාට මේකට ඇප්ලයි කරලා ඔයාගේ ජොබ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ආදරේ මතක් කරනවා ඔයගලගේ අදහස් සහ යෝජනා මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වගේම තමයි මම බලාපොරොත්තුෙන් ඉන්නවා human resource පැත්තෙන් ඉස්සරහට යන පුද්ගලයාට හදා ගන්න ඕන ප්‍රොෆෙෂනල් පැත්තේ තියෙන ක්වොලිෆිකේෂන් මොනවද කියලා. ඉතින් එහෙම වීඩියෝ එකක් අවශ්‍ය නම් ඔයගලගේ කමෙන්ට්ස් මේකට ඉදිරිපත් කරන්න. ඉතින් මම එහෙමනොත් බලලා ඔයගලන්ට මේ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම තමයි ආදරේ මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න share කරන්න. ඉතින් නැවතත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එනතුරු ඔයගලන්ට සුබ දවසක්.